ඔයාලා අපේ කලින් වීඩියෝ එකකදී මෙන්න මේ වගේ බෙයා ෆේස් ඇප්ලික් එකක් හදාගන්න විදිය ඉගෙන ගත්තා. ඉතින් අද අපි බලමු කොහොමද එයාට මේ වගේ ඇඟක් හදාගන්නේ කියලා. මුලින්ම අපි මෙන්න මෙයාගේ මේ බඩ කොටස ලා පාටින් තියෙන කොටස තමයි හදාගන්නේ. මුලින්ම අපි මැජික් සර්කල් එකක් දාගෙන ඒකට චේන්ස් 3ක් ගොතා ගන්න ඕනේ. මෙන්න මේ විදියට 1 2 3. ඊට පස්සේ අපි මෙන්න මේ මැජික් සර්කල් එකට තව ඩබල් ක්‍රොෂේ 11ක් ගොතා ගන්න ඕනේ. 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. ඊට පස්සේ අපි මෙන්න මේ මැජික් සර්කල් එකේ ටේල් එක හොඳට ඇදලා තද කරගන්න ඕනේ. හොඳට තද කරගන්න. ඊට පස්සේ අපි මුලින්ම දාගත්ත මෙන්න මේ චේන්ස් 3 තුන්වෙනි චේන් එකට ස්ලිප් ස්ටිච් එකක් දාලා මේ රෝ එක ඉවර කරගන්න ඕනේ. ඔයාලට මතක ඇති අපි බෙයා ෆේස් එකේදීත් මේ විදිහටම තමයි ගොතාගත්තේ. ඔයාලට බෙයා ෆේස් එක මතක නැත්තම් ඒක කරන්න බැරි වුණා නම් අපේ වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එකත් බලලම ඉන්න. ඊට පස්සේ අපි ආපහු චේන්ස් දෙකක් දාලා මෙන්න මේ ස්ලිප් ස්ටිච් එක දාලා ජොයින් කරගත්ත ස්ටිච් එකටම අපි ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ තියෙන ස්ටිච් 11ටම ඩබල් ක්‍රොෂේ 2 ගානේ ගොතා ගන්න ඕනේ. ඒ කියන්නේ එක ස්ටිච් එකකට ඩබල් ක්‍රොෂේ 2 ගානේ ගොතන්න ඕනේ. ඔන්න මම පළවෙනි එක්කෙනාට 2යි දෙවෙනි එක්කෙනාටත් ඩබල් ක්‍රොෂේ 2යි මේ විදිහට මෙන්න මේ ස්ටිච් ටික සේරටම අපි ඩබල් ක්‍රොෂේ 2 ගානේ ගොතාගෙන යමු. මේ වගේ ඩබල් ක්‍රොෂේ 2 ගානේ ගොතාගෙන ඇවිල්ලා අවසානෙට අපි ඒ රෝ එකත් ඉවර කරගන්නවා. පළවෙනි චේන්ස් 3 තුන්වෙනි චේන් එකට ස්ලිප් ස්ටිච් එකක් දාලා ජොයින් කරගෙන ඒ වගේම අපි ඊළඟ රෝ එකත් හදාගමු. ඊළඟ රෝ එකේදීත් ඒ විදිහටමයි ගොතන්න ඕන. චේන්ස් 3ක් දාලා මේ ඊළඟට තියෙන ස්ටිච් එකට ඒ චේන්ස් දාගත්ත තැනම තමයි ඩබල් ක්‍රොෂේ එකක් ගොතලා ඊට පස්සේ තියෙන හැම ස්ටිච් එකටම ඩබල් ක්‍රොෂේ 2 ගානේ ගොතාගෙන යමු. ඊළඟ එක්කෙනාටත් ඩබල් ක්‍රොෂේ 2යි ඊළඟ ස්ටිච් එකටත් ඩබල් ක්‍රොෂේ 2යි
මේ විදිහට මේ රෝ එක ඉවර වෙනකම්ම එක ස්ටිච් එකකට ඩබල් ක්‍රොෂේ 2 ගානේ ගොතාගෙන යන්න ඕනේ. ඉතින් ඔයාලත් මුල ඉඳන් හරියට ගොතන්න ඉගෙන ගන්න ආස නම් අපේ අලුත් කණ්ඩායම මේ මාසේ බඳව ගන්නවා. ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. මෙන්න මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් එවන්න අපිට. දැන් ඔයාලා මේ රෝ එකත් මේ විදිහට ඉවර කරගෙන මේ අපි මුලින්ම දාගත්ත චේන්ස් තුනේ තුන්වෙනි චේන් එකට ස්ලිප් ස්ටිච් එකක් දාලා මේක ජොයින් කරලා අපිට නූල කපලා අයින් කරගන්න පුළුවන්. මේ විදිහට තමයි අපි මෙයාගේ මෙන්න මේ බඩ කොටස හදාගන්නේ. මම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් කොහොමද මෙයාගේ මේ දුඹුරු පාට කොටස සම්බන්ධ කරගන්නේ කියලා.